Hi guys, ඔන්න ඉතින් ඔයාලා අදත් ෆයිඩිටික් YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ අපි හැමෝගෙම කාලේ ඉතිරි වෙන CapCut app එකේ තියෙන සුපිරිම ට්‍රික් එකක් පිළිබඳව. ඊට කලින් මතක් කරනවා ඔයාලා තාම අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන් පල්ලෙහා තියෙන subscribe button එක click කරගෙන bell icon එකත් ඕල් දාගෙනම වීඩියෝ එකට යන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාගේ CapCut app එක open කරගන්න. හරි. මුලින්ම ඔයාලා දැන් මේ interface එකට එනවනේ. ඊට පස්සේ මේ interface එකේ තියෙන මේ උඩ තියෙන setting icon එක උඩ click කරගන්න ඕනේ. දැන් ඔයාලට පේනවා ඇති app language add default ending කියලා තියෙනවා. දැන් මේ app language කියන එක උඩ click කරගත්තට පස්සේ ඔයාලට ගොඩාක් languages පේනවා. ඔයා සිංහල නම් මේකේ මම සිංහල නම් තියනවද හරියටම දන්නේ නැහැ. ඔයා මොකක් හරි කැමති භාෂාවක් තියෙනවා නම් ඔයාලට තේරෙන භාෂාවක් තියෙනවා නම් ඔයාලට ඒ ඕන එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. දැන් මම මෙහෙම ඉංග්‍රීසිම තියාගෙන මේ done දෙනවා. හරි. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ add default ending කියන එක. මේ default ending කියන්නේ අපි දැන් මේ වීඩියෝ එකක් එඩිට් කරද්දී හැමදාම වගේ අර ending එකක් තියෙන අර CapCut එකේ intro එකක් වගේ එන්නේ ඒක delete කරනවා නම් delete කරනවානේ. ඒත් අපිට දැන් හැමදාම ඔක delete කරලා එපා වෙලා නේ තියෙන්නේ. ඉතින් මේක අපි permanentlyම delete කරනවා නම් මෙන්න මේ ඒක උඩ click කරාම මේ හැමදාම මෙහෙම message එකක් මේකවා මේ discard කියන එක දුන්න ගමන් මේක ඒක අනිත් පැත්තට ටික් එක වැටෙනවා. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් මේක. මම දැන් මෙන්න මෙහෙම add කරගන්නවා වීඩියෝ එකක්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙහෙම මම දැන් මේක කරවලට ගෙනිච්චාම හරි. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ending නැහැ. මෙතන add ending කියලා විතරයි තියෙන්නේ. ඔයාලා මේක add ending කියන එකේ බොතින් නම් මේකට ending එක add වෙනවා. ඉතින් මෙහෙම තමයි අපි ending එක ඒ වගේම language එක වෙනස් කරගන්නේ. ඉතින් අද අපි කතා කරේ අපි හැමෝම වගේ පාවිච්චි කරන CapCut app එකේ language වෙනස් කරන්නේ වගේම ending එක permanentlyම delete කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මතක් කරනවා. ඉතින් තවත් දවසකින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙයි. අදට අපි සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.